YouTube එකට වීඩියෝස් දානවා 8 බලාපොරොත්තු වෙන තරම් views නැද්ද? මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. Heshan Tech Academy එකේ ටියුටෝරියල් එකක් පදනම් කරගෙන අපි බලමුකෝ YouTube එකට වීඩියෝ එකක් හරියටම අප්ලෝඩ් කරලා views ගොඩක් ගන්න තියෙන රහස් ටික මොනවද කියලා. හරි. එහෙනම් අපි මේ ගමන යමු. බලන්න අපි කතා කරනවා වැඩි views වලට තියෙන රහස ගැන. ඊට පස්සේ අප්ලෝඩ් කරන විදිහ, title, thumbnail වගේ දේවල්, visibility settings, අන්තිම වැදගත් settings සහ වැදගත්ම දේ tags වල බලය ගැන. හරි. එහෙනම් පටන් ගමුකෝ. ගොඩක් දෙනෙක් හිර වෙන තැන කිරුණා. වීඩියෝ එකක් දානවා දෙකක් දානවා ඒත් හිතන තරම් ප්‍රතිචාරයක් කියන්නේ views එන්නේ නැද්ද? මේක හරිම හුරුපුරුදු ප්‍රශ්නයක් නේද? ඉතින් මෙන්න මේකයි ඇත්තම කතාව. රහස තියෙන්නේ හදන කන්ටෙන්ට් එකේ විතරක්ම නෙවෙයි. නෑ, ඒක හරියටම මිනිස්සු අතරට යවන්න නම් අප්ලෝඩ් කරනකොට අපි දෙන settings ටික අන්න ඒක තමයි ගේම් එක වෙනස් කරන්නේ. හරි එනම් කතා ඇති. අපි කෙලින්ම වැඩේට බහිමු. බලමුකෝ ෆෝන් එකෙන්ම මුල ඉඳන්ම මේක කරන හැටි. මේක හරිම සරලයි. බලන්නකෝ YouTube app එක open කරනවා. පහළ තියෙන අර plus ලකුණ tap කරනවා. ඊට පස්සේ upload video තෝරලා තමන්ගේ gallery එකෙන් වීඩියෝ එක දෙනවා. අන්න එච්චරයි. මුල්ම පියවර ටික හරිම ලේසි. හරි. දැන් තමයි වැදගත්ම හරියකට එන්නේ. කෙනෙක් අපේ වීඩියෝ එක ක්ලික් කරනවද නැද්ද කියලා තීරණය කරන ප්‍රධානම දේවල් තුනකෙන. thumbnail එක. මේක හරියට කඩේක ඉස්සරහම තියෙන showcase එක වගේ. මිනිස්සු මුලින්ම දැකලා ආස හිතෙන්නේ මේකට. ඉතින් මේක නම් නියමෙටම තියෙන්න ඕනේ. හරි. thumbnail එකෙන් ඇහල්ල ගත්තා. ඊළඟට මාතෘකාව, ඒ කියන්නේ ටයිටල් එක. අන්න ඒක කියවුවට පස්සේ තමයි කෙනෙක් අනිවාර්යයෙන්ම ක්ලික් කරන්න තීරණය කරන්නේ. ඩිස්ක්‍රිප්ෂන් එකට එද්දි මෙන්න නියම ටිප් එක. හැමදාම ලියලිය ඉන්න නැතුව බේසික් ටෙම්ප්ලේට් එකක් හදාගන්න. එතකොට වැඩේ ලේසි. වීඩියෝ එක ගැන පොඩි සාරාංශයක් දාලා අදාළ හැෂ්ටැග් කීපයකුත් අන්තිමට එකතු කරන්න. ඊළඟට අපි බලමු අපේ වීඩියෝ එක කාටද පේන්න ඕනේ, කවදද පේන්න ඕනේ කියලා තීරණය කරන තැන. මෙන්න මේක හරිම වැදගත්. බලන්න පබ්ලික් දැම්මොත් දැම්ම ගමන් හැමෝටම වීඩියෝ එක බලන්න පුළුවන්. ප්‍රයිවට් කියන්නේ අපි ලින්ක් එක දෙන කෙනෙක්ට විතරයි බලන්න පුළුවන්. සමහර විට ස්පොන්සර් කෙනෙක්ට පෙන්වන්න වගේ දෙයකට මේක පාවිච්චි කරන්න පුළුවන්. ස්කෙඩියුල් කියන්නේ තමයි නියමමදී. අපිට ඕන දවසක ඕන වෙලාවක වීඩියෝ එක ඉබේම පබ්ලික් වෙන්න සෙට් කරන්න පුරුවන්. හරි. අප්ලෝඩ් බටන් එක ඔබන්න කලින් තව පොඩි ඒත් ගොඩක් වැදගත් settings ටිකක් තියෙනවා. අපි ඒ ටිකත් බලමු. මේවා නම් අමතක කරන්න මෙපා. audience කියන තැන no is not made for kids කියලා දෙන්න. location එක විදිහට ශ්‍රී ලංකාව වගේ දෙන්න පුරුවන්. comments ඕනද නැද්ද කියලා තීරණය කරලා paid promotion එකක් නෙවෙයි නම් අනිවාර්යෙන් no කියන එක තෝරන්න. ඔන්න අපි ආවා මේ සම්පූර්ණ ක්‍රියාවලියේම සමහර විට වැදගත්ම කොටසට. අපේ වීඩියෝ එක මිනිසුන්ට හොයාගන්න උදව් වෙන නියමම රහසට. tags මොනවද මේ tags කියන්නේ? සරලවම කිව්වොත් මේවා තමයි අපේ වීඩියෝ එක ගැන YouTube එකට කියන වචන. මේ වචන දිහා බලලා තමයි YouTube algorithm එක තීරණය කරන්නේ අපේ වීඩියෝ එක පෙන්වන්න ඕන කාටද කියලා. මෙන්න මේක නම් හොඳකම මතක තියාගන්න ඕන දෙයක්. මේකට කම්මැලි වෙන්න එපා. මොකද ගොඩක් අය මේක මක හරිනවා. ඒත් වීඩියෝ එකක සාර්ථකත්වයේ වැඩිපුරම රැඳිලා තියෙන්නේ මෙතන. හිතන්නකෝ. tags දාන්න අපිට අකුරු 500ක ඉඩක දීලා තියෙනවා. ඒ කියන්නේ ඕන තරම් අපේ වීඩියෝ එක ගැන විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ ඉඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න එක තමයි කරන්න ඕන. ටැග්ස් දාන එකත් හරිම ලේසි. බලන්න අදාළ වචනයක් ටයිප් කරනවා. උදාහරණයක් විදිහට my tech bag කියලා. ඊට පස්සේ කොමා එකක් ගැහුවම අන්න ඒක ටැග් එකක් විදිහට සේව් වෙනවා. එච්චරයි. හරි. ඔන්න ඔය settings ටික ඔක්කොම හරියටම දුන්නට පස්සේ තව දෙයක් නෑ. අප්ලෝඩ් බටන් එක ඔබන්න තමයි තියෙන්නේ. ඉතින් මේ හැමදේම ඉගෙන ගත්ත එකේ පොඩ්ඩක් හිතලා බලන්න. ඊළඟට අප්ලෝඩ් කරන වීඩියෝ එකට දාන පළවෙනිම වැදගත්ම ටැග් එක මොකක් වෙයිද?